මාසේ අන්තිම සද්දක වෙද්දී බැංකු මිනුම් බලනකොට ඔයාටත් ලොකු බයක් එහෙම නැත්නම් කලබලයක් දැනෙනවද? මාසේ ඉතිරි ටික කොහොමද සර්වයිව් වෙන්නේ කියලා හිතලා ස්ට්‍රෙස් වෙනවද? මතක තියාගන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ ආදායම් අධිකමේ නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට හරි සැලසුමක් නැති එකේ. හැබැයි මේ ස්ට්‍රෙස් එක සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් සරල ක්‍රමයක් තියෙනවා. ඔයා මේ පියවර 3 අනුගමනය කළොත් මාසේ අන්තිම සතියත් ඔයාට ඉතාමත් සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන්. පියවර 1. පඩිය ලැබුණු ගම මුලින්ම 10% ඉතිරි කරන්න. ඉතිරි කිරීම කියන්නේ වියදම් කරලා ඉතුරු වුණ දේ නෙවෙයි. ඒක මුලින්ම කළ යුතු ආයෝජනයක්. පියවර 2. ඔයාගේ ෆික්ස්ඩ් එක්ස්පෙන්සස් එවත් ස්ථාවර වියදම්, ගෙවල් කුලි, බිල්පත් ඒවට වෙනම් වෙන් කරලා පැත්තකින් තියන්න. පියවර 3. ඉතිරි වෙන මුදල සති 4ට බෙදා ගන්න. එතකොට සතියකට ඔයාට කීයක් වියදම් කරන්න පුළුවන්ද කියලා ඔයාටම තේරෙනවා. ඉතින් තමන්ගේ සල්ලි පාලනය කරන්න පුළුවන් කියන හැඟීම ඔයාගේ ස්ට්‍රෙස් එක සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒක ඔයාගේ කන්ෆිඩන්ස් එකත් වැඩි කරනවා. මේ ක්‍රමය අදම උත්සාහ කරලා බලන්න. ඔයාට දැනන වෙනස පහළ කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වටිනා ෆයිනෑන්ෂල් ටිප්ස් සඳහා SL Financial Freedom ෆලෝ කරන්න.